අයිබෝන් ඔගොල්ලු හැමෝටම ඉතින් අපි ඊයේ දිනේ නුවර ගිහිල්ලා මාතලයට ගිහිල්ලා ඊට පස්සේ නුවරින් ආයම පේරාදෙනියෙන් ඇතුළට ගිහිල්ලා ලොකු රූට් එකක ගිහිල්ලා මේ බඩු ටික දේවල් බෙදලා ආවා. ඉතින් ඒකෙදී අපි දැකපු සිටුේෂන් එක එක්ක ඕගොල්ලොන්ට පොඩි දෙයක් කියන්න හිතුනම අපේ විශේෂයෙන් අපේ මේ බලපිටිය අම්බලන්ගොඩ අහුන්ගල්ල ඊට පස්සේ කොස්ගොඩ මේ ගාල්ල මාතර මේ ඒරියා එකේ බොහෝ පිරිසක් මේ වෙනකොට ඉතාමත්ම උද්‍යෝගයෙන් වියලි සලාක ජලය ඇතුළු දේවල් ඊට පස්සේ සනීප ආරක්ෂක ද්‍රව්‍ය බෙහෙත් ද්‍රව්‍ය එකතු කරමින් ලොකු දෙයක් කරනවා. ඉතින් අපි ඊයේ අපි සෙට් එක නුවර ගිහිල්ලා උදේ පාන්දර එනකොට උදේ පාන්දර අපි 3ට විතර ගෙදරට ආවේ. ඒ එනකොට මෙහි අපේ බලපිටියේ තව අපි දන්නම අපේම සෙට් එකක් රුපියල් කෝටි 2කට ආසන්න ප්‍රමාණයක වියලි සලාක අරගෙන ගියා කඩුවෙල ඊට පස්සේ ට්‍රින්කෝ නුවර බලා. ඉතින් මං ඕගොල්ලොන්ට මම දැකපු නුවර ගිහින් මගේ අත්දැකීමත් එක්ක මම මේ ඕගොල්ලොන්ට කියන්න හදන්නේ. පුළුවන් තරම් ඔයාලා ආධාර අරන් යනකොට අයිසොලේට් වෙච්ච, ඒ කියන්නේ තනි වුණු ගම්මාන තියෙනවා, ඒවට ළඟා වෙන්න බෑ. අන්න ඒ වගේ ඉන්නවා සැබවින්ම අසරණ වෙච්ච මිනිස්සු. ඒ කියන්නේ කෑම වතුර මේ දේවල් බොහොම අඩුවෙන් එන ඒරියාස් තියෙනවා, ගම්මාන තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව හොඳට විස්තර හොයාගෙන ඒ අදාළ ඒරියාස් වල එයා ෆෝස් එක ඊට පස්සේ ආමි කෑම්ප් මේ වගේ ඩීටේල්ස් ගන්නත් පුළුවන්. එහෙම හොයාගෙන ඒ තැනකට ඔයාලම ගිහිල්ලා ඔයාලගේ මතින් දෙන මට්ටමට සිස්ටම් එක මේ හදාගෙන ඉවර වෙලා දේවල් අරගෙන යන්න. මොකද එහෙම නැත්තම් මේ අරගෙන යන ගොඩාක් දේවල් මේ ජනතාවගේ ඉන්න බෝඩ් රේට්, කියන්නේ බෝඩ් රේට තමයි ගොඩක් කිය බාන්නේ. කවුරුත් එහෙම බෝඩ් රේට ගිහිල්ලා තියෙන ඔක්කොම බාලා යන්න එපා. ඒවා ඇතුළට යන්නේ නැහැ. එතකොට ඇතුළට එහෙට ගියේ නැති වුණාම මේ මිනිස්සුන්ට අසරණයි. ඉතින් අපි ඊයේ නුවර ඒරියා එකේ මේ ඒ වගේ ඇතුළට වෙදෙන විශ්වාසවන්තම තැනකට තමයි අපි එතනට දුන්නේ. ඉතින් එතනින් තමයි එතන කෑම්ප් එකක් තියෙනවා. ඒ කෑම්ප් එකෙන් තමයි උඩට ඒ යන්න බැරි ගම්මාන වලට ගිහින් මේ දේවල් බෙදන්නේ. මොකද දැන් අපිට තිබ්බ කාල වේලාවත් එක්ක එතනින් ඇතුළට යන්න ටයිම් නැහැ. ඒතකොට මේ කෑම්ප් එක ඇතුළෙත් ලොකු 30ක විතර ප්‍රමාණයක් හිටියා නැවතිලා. ඉතින් ඒගොල්ලොන්ට සහ එතන වැඩේ හොඳට බෙදෙනවා. ඉතින් යන්නේ වගේ එහෙම කරන්න. ඒ අරෙන්න කවුරුත් මේ ඔය බෝඩරේ ඉන්න තැන්වල ගෙවල් වල අපි බෙදනවා එහෙම කියලා එහෙම තියෙන තැන්වලට බෙදන්න යන්න එපා කියන එක තමයි මගේ ෆයිනල් රෙකමන්ඩේෂන් එක මම ඕගොල්ලොන්ට දෙන්නේ. ඒ නිසා එහෙම කරන්න. ඊට ඒ වගේම තමයි මේ දැන් ඇතුලේ තියෙන නගර ගත්තාම ඒ නගරවල එහෙම රෂ් එකක් නැහැ. ඒ වගේ බඩු භාණ්ඩ ආදී දේවල් තිබෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලා බලන්න සමහර දේවල් අපිට මෙහෙන් අරන් යනවට වඩා එහෙ අරගෙන දෙන්නත් පුළුවන් හැකියාවල් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ නුවර ගිහින් ආවට පස්සේ පොඩ්ඩක් බලන්න තත්ත්වය කොහොමද කියන එක. ඒ නිසා ඕගොල්ලන්ට තේරෙයි මම මේ කියන්නේ මොකද්ද කියන එක. ඔයාලා වැඩේ කරනකොට මෙහෙදි බොහොම සැලැස්මක් ඇතුව දේවල් කලෙක්ට් කරනවා වගේම ඒවා සැබවින්ම අසරණ වුණු ජනතාවගේ අතටම පත් වෙන විදියට දේවල් සොයාගෙන ඒකට සිස්ටම් එක හදාගෙන යන්න. ඒකට සමහරවිට ඔයගොල්ලොන්ට දවස් දෙකක් ගත වෙන්නත් පුළුවන්. සෑහෙන දුරකට යන්නත් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අප කැප වෙලා ඉන්න සෙට් එකක් දාගෙන ඒ මහන්සිය දරාගෙන යන්න පුළුවන්. එතකොට තමයි ඔයාලා කරන දේ බොහොම ඉෆෙක්ටිව් වෙන්නේ. එහෙම නැති වුණොත් ඔය බෝඩර් එකේ ඉන්න ලොකු ප්‍රමාණයක් ওই දේවල් ගොඩ ගහගෙන ඒව ඇතුළට යන්නේ නැති මට්ටමට දේවල් සිද්ධ වෙයි. ඉතින් අපි මේ බොහොම සත්භාවයෙන් කරගෙන යන දේ දිගටම කරගෙන යමු. ඉතින් මම ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්නම්. මේ ක්වික් අප්ඩේට් එකක් දුන්නේ. අනිවාර්යෙන් මේක බලන්න ෂෙයා කරන්න කට්ටියට. මම හිතන්නේ නුවර ගිහිල්ලා ආපු බොහෝ පිරිසක් ඇති. ඊට පස්සේ ඕගොල්ලෝගේ අත්දැකීමත් ෂෙයා කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන්. ඒ නිසා ඒ ක්‍රමවේදය ඇතුව අනිවාර්යෙන්ම යන්න මේ පැතිවලට. එතකොට වැඩේ හරි. එහෙනම් මම ඔයගොල්ලන්ට ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්නම්. අපි ඉස්සරහට හම්බෙමු. වැඩ ටිකක් තියෙනවා, ලොකු වැඩ ටිකක් මම අප්ඩේට් එකක් දෙන්නම්. බොහොම ක්‍රමානුකූලව විධිමත්ව ඒ අසරණ වුණු මිනිස්සුන්ගේ අතටම ලැබෙන විදියට සහ ඊටාම ඉෆෙක්ටිව් විදියට
දේවල් කරන්ද අපි සෙට් එක රෙඩි වෙනවා. ඒ නිසා මම ඕගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. ඕගොල්ලෝගේ සහයෝගයත් එක්ක තමයි අපිට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. අපි වැඩේ කරමු. ඉතින් කිසිම හානියක් නොවෙන්න අතරමඟ කිසිම අකටයුතුකමක් නොවෙන්න සහ මේ සැබවින්ම අසරණුණු ජනතාවගේ අතට ඒ සහනසික සැලසෙන විදිහට සිස්ටම් එක අපි අරගෙන යන ඉස්සරහට. ඉතින් මේ වෙද්දි උපරිම උත්සාහ කරලා ඒ සිස්ටම් එක මේ විදිහට ගෙනාවා. ඉතින් ඊට ඉස්සරහට ඊට වඩා ඉෆෙක්ටිව් විදිහට අපි වැඩේ කරගෙන යනවා. රයිට්. මේක තමයි ඔයගොල්ලන්ට මට අද කියන්න උනේ. ඊයේ අපි නුවර ගිහිල්ලා අපට ලැබුණු අත්දැකීමත් එක්ක